සුබෝදෑසන සියලු දෙනාටම අද අපි මේ මොහොතේ රැඳී ඉන්නේ මොනරාගල ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට පළාත් පාලනය තුල කාන්තාවගේ නියෝජනය ගැන කතා බහ කරන්න කාන්තාවට 125ක් පළාත් පාලනය තුල නියෝජනය ලබා දීලා ඒ වගේම පළාත් පාලනය තුල ඒ වගේම කාන්තාවගේ 125 මන්ත්‍රී ධූර සංඛ්‍යාව පිළිබඳව දැනුවත් කිරීමේ දැවැත්ත ප්‍රවර්තන චාරිකාවේ තමයි අපි මේ මොහොතේ ඉන්නේ. කාන්තාවන්ට පුළුවන්කමක් තියෙනවා ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න දැවැත්ත වේදිකාවක් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මගින් මේ මොහොතේ ඇස් කරලා තියෙනවා. ඉතින් ගාල්ලෙන් ආරම්භ කරපු ගමන අපි සූදානම් සලේමන්නාරම දක්වා යන්න ඒ ගමනේදී එක නැවතුම්පොළක් තමයි මොණරාගල කියන්නේ. මොණරාගලට අපි එනකොට හරියටම දවස් 9යි. 9 වෙනි නවාතැන්පොළ මොණරාගල සිද්ධ වෙනකොට අපි හවසට සියඹලාන්ඩුවට යන සූදානමින් ඉන්නවා. ඉතින් අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා දැවැන්ත කාන්තා පිරිසක් සහභාගී වෙන්නේ මේ දැවැන්ත වේදිකාව තුළ ඔවුන්ගේ හඬ අපි සූදානම් වුණේ කියලා දෙන්න. ඒ වගේමයි මේ සියලුම කරුණු කාරණා මැද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සූදානම් කාන්තා හඬ මේ 125 පළාත් පාලන නියෝජනය තුළ අපි සූදානම් ඔවුන්ට වේදිකාවක් තනලා දෙන්න. සූදානම් අපි අද දවසේ මොණරාගල උදෑසන වැඩසටහන හවස වැඩසටහන සියඹලාන්ඩුවේ ආරම්භ කරන්න.